ප්‍රසංග වේදිකාව පමණක් නොව පදික වේදිකාවත් හරි අපූරුවට තමන්ගේ කරගෙන අපූරු ගමනක් යන ගායකයෙක් සමගයි අද අපේ කතාබහ. ඒ රූපෙන් කුඩා ඒ වුණත් ලස්සන හිනාවක් තිබෙන කවුරුත් ආදරය කරන ගායන ශිල්පී මනෝජ් සංජය. මගේ පවුලේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ 8 දෙනෙක් ඉන්නවා. මම වේයන්ගොඩ මැදවත්ත ගමේ ඉන්නේ. මම ඉගෙන ගත්තේ 5 වසරට පමණයි. ඊට පස්සේ පාසල් යන එක නතර කරන්න වුණා ළමයි උසුළු විසුළු කරන නිසා. ඉස්සර සමාජයේ ගොඩක් වෙනස්. ඊට පස්සේ මම ජිම්නාස්ටික් සර්කස් වලට ගියා. එතනත් අවුරුදු 5ක් හිටියා. එතනින් පස්සේ ලිටිල් පීපල් ඇසෝසියේෂන් එක හරහා තමයි කලාවට එකතු වෙන්නේ. රසික රසිකාවියන්ගේ ආදරය නොමදව ලබන මනෝජ්ගේ කලා ජීවිතයේ ආරම්භය ඔහු සිහිපත් කළේ මේ විදිහට. දැනට අවුරුදු 5-6කට කලින් තමයි කලා කටයුතු පටන් ගත්තේ. මුලින්ම මතක් කරන්න ඕනේ ලිටිල් පීපල් ඇසෝසියේෂන් එකේ සභාපති දර්ශනී නානායක්කාර. ඒක මං වගේ උසින් නඩු අය එකතු වෙලා ඉන්න සංගමයක්. එම සංගමයේ උත්සවයකදී මම ගීතයක් ගායනා කළා. එතනදී එයාලා මගේ දක්ෂතා දැකලා විශේෂ හැකියාව තියෙන අයගේ තැන්වලට මාව යොමු කළා. ඊට පස්සේ මම ඩිලාන් අමරවංශ ගුරුතුමා යටතේ සංගීතය ඉගෙන ගත්තා. සර්ගෙනුත් මට ලොකු සහායක් ලැබුණා. අපේ සංගමයේ ලේකම්තුමා ජනේෂ් චන්දිමාල් එතුමා රංගන්ද සිල්වා සමග කතා කරලා හිත ඉල්ලනතරු වැඩසටහනට සම්බන්ධ වෙන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ ආපු ගමනින් පස්සේ සිරස වොයිස් වැඩසටහනට සහභාගී වුණා. එහි අවසන් 164 දෙනා අතරට මම තේරුණා. හැමෝම වශී කරගන්න පුළුවන් කටහඬක් ඇති ඔහුට රියැලිටි වැඩසටහන හරහා රටක් ලෝකයක් අඳුනන අයෙක් බවට පත්වීමට හැකියාව ලැබිනි. සිරස වොයිස් වේදිකාවේදී ඔහු ගායනා කළ ගීතය පැය 24ක් යන්නටත් පෙර YouTube ට්‍රෙන්ඩින් 1 වීම ඔහුගේ ජීවිතයේ විශේෂ සිදුවීමක්. 1 මිලියන් views වලට එහා ගිය නැරඹුම් වාර ප්‍රමාණයක් ඒ සඳහා ලැබුණි. කඩවසම් ලස්සන හිනාවකට උරුමකම් කියන මනෝජ්ගේ විවාහය කාගේත් අවධානයට ලක්විය. ඔවුන්ගේ හමුවීම අහම්බයකින් සිදු වී අදවන විට ලස්සන පෞල් ජීවිතයක් ගත කරන ඔවුන්ගේ ආදර කතාවයි මේ. රංගන අයියගේ වැඩසටහනට සහභාගී වුණාට පස්සේ ඇයත් ඒ වැඩසටහන බලලා තිබුණා. ඊට පස්සේ එයා මගේ නම්බර් එක හොයාගෙන මට කතා කළා. ඒ විදියට කතා කරද්දි තමයි අපේ ආදර සම්බන්ධය ඇති වුණේ. මේ වෙද්දි බිරිඳගෙන් මගේ වැඩවලට උපරිම සහයෝගයක් ලැබෙනවා. මගේ හැමදේම උනන්දුවෙන් හොයලා බලලා කරලා දෙනවා. එයා මගේ හැම වැඩකදීම මාත් එක්කම ඉන්නවා. නොඑක් බාධක කම්කටොළු මැද ගෙවාගෙන ජීවිතයේ ඔහුගේ අනාගත බලාපොරොත්තු කිහිපයක් ඇත. මම දැනට ජීවත් වෙන්නේ පුංචි කුලී නිවසක. ලොකුම බලාපොරොත්තුව තමයි අපිටම කියලා නිවසක් හදාගන්න එක. පිටරට ප්‍රසංග වේදිකාවට සහභාගී වෙන්නත් ලොකුම ආසාවක් තියෙනවා. ඒ වැඩ කටයුතු කරන පිටරට මහත්ම මහත්මියෙක් ඉදිරියේදී ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. අතීතයේ සමාජයේ කොන්වීම් වලට උසුළු විසිරු වලට ලක්වුණු ඔහු අද වන විට ඔහුට ලැබෙන අති ආදරය මනාව අත්දකිමින් සිටිති. මට පිටරට වලින් කට්ටිය කතා කරලා පුළුවන් විදියට උදව් කරනවා. ඒ වගේම ලංකාවේ ගොඩක් රසික රසිකාවියෝ මට හදවතින්ම ආදරය කරනවා. මමත් ඒ හැමෝටම ගොඩක් ආදරෙයි. දැන් මට සමාජයේ ලොකු තැනක් හැදිලා තියෙනවා. මම යන තැන හැමෝම මාත් එක්ක කතා කරනවා. දැන් කවුරුත් මාව කොන් කරන්නේ නැහැ. අපේ රටේ රසික රසිකාවියන් හරිම හොඳයි. අපේ හැමෝටමත් දැන් ඉන්න අය හැම තැනකදීම හොඳින් සලකනවා. පදික වේදිකාව ඔහුගේ ජීවිතයේ සුවිශේෂී තැනක්. පිටකොටුව පුංචි බොරැල්ල ගම්පහ කිරිඳිවල කෑගල්ල යන ආදී ප්‍රදේශ මනෝජ්ට ඉතා හුරු පුරුදු තැන්ය. පදික වේදිකාවේ සින්දු කියලා තමයි ත්‍රිවිල් එකක් ගත්තේ. ඒක හයර් කරන්නේ මගේ මස්සිනා. ඊට අමතරව මම ප්‍රසංග වේදිකාවේ උපන්දින සාදවල සින්දු කියන්න යනවා. මේ මාසේ වෙසක් බොදු බැතිගී වලට සහභාගී වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒ හැම දෙයකටම සහභාගී වෙනවා. ලස්සන ආදර කතාවක් හිමි මනෝජ් ඔවුන් දෙපළගේ ජීවිතයේ තවත් බලාපොරොත්තුවක් හිතදරාගෙන සිටි. ගියක් දොරක් හදාගත් අයින් පසුව දරුවෙක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා නිරෝගීමත් දරුවෙක් ලබා දෙන්න කියලා. මොකද මම විදපු අත්දැකීම් මගේ දරුවට ලැබෙනවාට කැමති නැහැ. මගේ අම්මටයි තාත්තටයි පින් දෙනවා මං මගේ දරුවෙක් බිහි කරලා හදා වඩා ගත්තට. බිරිඳගේ පවුලයගෙනුත් අපි දෙන්නට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ඒ වගේම දර්ශනී නානායක්කාර මහත්මිය පටන්ගත්තු සංගමය නැත්නම් අද මම මෙතන නැහැ. මට උදව් කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මනෝජ් එලෙස පාසන්නේ බොහෝ ආදරේනි. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.